තමන් දුවගේ ගවුමක් අරන් රේල් පාර පැත්තට දුවලා ගිහින් වනල කෝච්චි නතර කරා. ඊට පස්සේ රියදුරු මහත්තයාට පීල්ලක් කිඩිලා කියලා කිව්වා. ජීවිත ගාණක් බේරගන්න ලැබුණ එක ගැන මට සතුටුයි. කෝච්චිය ගියා නම් අද ජීවිත ගාණක් නැති වෙන්න තිබුණා. සිය ජීවිත අවදානම ගැන නොසිතා පස්වෙනිදා දුම්රිය අනතුරක් වළක්වාගත් මොරටුව මෝදර සමන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ එසේ පැවසීය. මූදුබඩ මාර්ගයේ දුම්රිය පීල්ලක් කැඩී ගොස් තිබුණේ මොරටුව මෝදර ප්‍රදේශයේදීය. සමන්ත දුම්රිය මාර්ගයේ රැඳී සිටියේදී කොළඹ දෙසට වන්නට තිබූ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් තිබෙනු දැක ඇත. ඒ අවස්ථාවේ ඈතින් දුම්රියක් එනුදුටු සමන්ත ඒ ආසන්නයේ වූ නිවසට ගොස් සිය දියණියගේ ගවුමක් රැගෙන විත් එම දුම්රිය පීල්ලට විත් ඔහු අතින් ගවුම වනමින් දුම්රිය නවත්වා තිබේ.